මේ කතාව පටන් ගන්න එක්තරා පිරිසක් බෝට්ටුවකින් දූපතක් වෙත අරගෙන යන සිදුවීමක් පෙන්නමින්. මේ පිරිස දූපතට යන්නේ මේ දූපතේ තියෙන ගේම් එකකට සහභාගී වෙන්න. ඒ ගේම් එකේදී මොන වර්ගයේ දේවල් වලට මුහුණ දෙන්න වෙයිද කියලා මේ පිරිස කවුරුත් දන්නේ නෑ වගේම ඔවුනුත් දන්න එකම දේ මේ ගේම් එකෙන් දිනන්න හම්බුනොත් ඔවුන්ට රුපියල් මිලියනයක් ලැබෙනවා කියන එක විතරයි. ඉතින් මේ බෝට්ටුවෙන් දූපතට යන ගමනේදී මීදුම සහිත ප්‍රදේශයක් පහු කරගෙන යද්දි කට්ටියට කලබල වෙන්න එපා. මේ ප්‍රදේශය පහු වුණාම ඔවුන්ට හොඳින් දකින්න ලැබෙයි කියලා නිවේදනයක් එනවා. ඉතින් මේ වෙලාවෙම කට්ටියගේ ෆෝන් වල සිග්නල් පවා නැති වෙලා යනවා. බෝට්ටුව ගිහින් වෙරළක නවතිනවත් එක්කම එකිනෙකා මේ බෝට්ටුවෙන් බහින්න පටන් ගන්නවා. ඉතින් මේ බෝට්ටුවෙන් බහින්න නැතුව ඉන්න එක පුද්ගලෙක් මේ වෙලාවේ ලේ පෙරාගෙන වැටෙනවා වගේම ඔහු මිය යනවා. ඉතින් මේ වෙලාවෙම සංගීත වාදනයක් වෙන්න ගද්දි මේ පිරිස ඒ පැත්තට යනවා. ඉතින් මෙතන තියෙන ටෝයි එකක් ඇතුලෙන් ඔවුන්ට නිවේදනයක් ඇහෙන්න ගන්නවා. මුලින්ම මෙතන තියෙන ඔරලෝසු දාගන්න. ඒ වගේම මේ ගේම් එකේ ලෙවල් 3ක් තියෙනවා. ඒ හැම ලෙවල් එකක් අවසානයේදීම මුදල් ප්‍රමාණය දෙගුණ වෙනවා. අවසාන ජයග්‍රාහකයාට තෑගි මුදල් ලබා ගන්න වවුචර් එකක් ලබා දෙනවා. ඒ වගේම මේ තරගෙන් කවුරු හරි තරඟකාරයෙක් ඉවත් වුණොත් ඒ මුදල අනිත් තරඟකරුවන් අතර බෙදෙනවා කියලත් කියනවා. ඉතින් මේ පිරිස මේ මුදල් තියෙන බොක්ස් එක වටේ එකතු වෙලා බලන ගම එක් පුද්ගලයෙක් මේ බොක්ස් එක අල්ලන්න යද්දි ඔහුට කරන්ට් එක වැදෙනවා. ඉතින් එකිනෙකා මෙතන තියෙන ඔරලෝසු දාගන්න පටන් ගන්නවා. මේ වෙලාවේ මේ අතර ඉන්න එක් පුද්ගලයෙක් ඔවුන් ආපු බෝට්ටුව ගිනි ගන්නවා කිව්වහම මේ පිරිස කලබලෙන් ඒ පැත්ත බලන ගම ඔවුන්ට මේ දූපතෙන් පිට වෙන්න විදිහක් නෑ කියලා කියනවා. ඉතින් මේ වෙලාවෙම ඔවුන්ට තවත් නිවේදනයක් ඇහෙනවා. මේ දූපතේ තියෙන්නේ ගේම් එකේ එක පියවරක් විතරයි. මේකේ තියෙන ගේම් ටික ඉවර වුණාට පස්සේ බෝට්ටුවක් ඇවිත් ඔයාලව ඊළඟ ගේම් එක තියෙන තැනට අරන් යයි. සිටියමට අනුව නියමිත කාලයක් ඇතුළතදී එතනට යන්න ඕනේ. පරක්කු වෙලා යන අය ගේම් එකෙන් අයින් කළා දානවා කියනවා. ඉතින් මේ පිරිස මෙතන තියෙන ඇඳුම් වගේම මැප් ටිකත් අරගෙන කැලෑව ඇතුළට යන්න ගන්නවා. ඉතින් මේ කට්ටිය ටික ටික කැලෑව ඇතුළට යන්න ගද්දි කතාවේ ප්‍රධාන චරිතය වෙන රෙන්ජි ඉස්සරහෙන් යන TNTNව නවත්තන ගම සර්පෙක් ඉන්නවා කියනවා. ඉතින් මේ වෙලාවේ ෆන්වෙන් ඒ සර්පයව මරන්න හදද්දි මේ පිරිසේ ඉන්න අනිත් ගැහැණු ළමයා නජියා ඔහුව නවත්තන ගමන් සර්පයා ඔයාට පහර දෙන්නේ නැහැ. ඔයා ඔහුට පහර දුන්නේ නැත්තම් කියලා ඔහුව නවත්තනවා. මේ වෙලාවේ මෙතනින් මේ සර්පයා යනවා වගේම මේ පිරිසේ ඉන්න ලියු TNTNව සනසන්න හදද්දි ෆන්වෙන් විහිළු කරමින් ඒක නවත්තනවා. ඉතින් මේ පිරිස සිටිය මේ විදිහට ඊළඟ ගේම් එක හොයා ගන්නවා. මේකේ කරන්න තියෙන්නේ තනි කකුලෙන් හිටගෙන අනිත් අයට තට්ටු කරන්න. මේ සෙල්ලමේදී කකුල් දෙකම එකපාර බිම තිබ්බොත් හරි ඇඳලා තියෙන රවුමෙන් එළියට ගියොත් හරි ඒ අයව තරගෙන් ඉවත් වෙනවා කියනවා. ඒ වගේම ඉවත් වෙන තරඟකාරයන්ගේ මුදල් අනිත් අය අතර බෙදිලා යනවා වගේම තරඟේ කාල සීමාව විනාඩි 5යි කියනවා. ලියු මේ වෙලාවේ ඔයාලා හැමෝම මම තරගෙන් ඉවත් කළොත් මට මෙතන තියෙන මිලියන 8ම ගන්න පුළුවන් වෙනවද අහනවා. නජියා රවුම ඇඳලා තියෙන ද්‍රව්‍ය මොනවද කියලාත් පරීක්ෂා කරනවා පෙන්නනවා. ඉතින් මේ තරඟය පටන් ගන්නවා. මේ හැමෝම තනි කකුලෙන් හිටගෙන එකිනෙකාගේ ඇඟේ හැප්පෙන්න ගන්නවා. ඉතින් නජියා ෂංගේ ඇඟේ හැප්පුණාම ඔහු වැටෙන්න ගිහින් නූලෙන් බේරෙන්නේ. මෙතන තරඟය උද්‍යෝගයෙන් වැඩි වෙද්දී ඔවුන්ට නවත්තන්න කියන රෙන්ජි අපි එකිනෙකාගේ ඇඟේ හැප්පිලා කවුරුත් මේ තරගෙන් ඉවත් වෙන්න ඕනේ නෑ. අර විදිහට අපිට ඉන්න පුළුවන් කියලා TNTN සුයි එක්ක ඉන්න විදිහ පෙන්නනවා. ඒත් මේකට අකමැති වෙන අනිත් අය කවුරුත් තරගෙන් ඉවත් උනේ නැත්තම් ඔවුන්ට ලැබෙන මුදල වැඩි වෙන්නේ නැහැ කියලා ආයිත් එකිනෙකාගේ ඇඟේ හැප්පෙන්න ගන්නවා. ඉතින් මේ රවුම වටේ දාලා තියෙන දේ නිසා මේ රවුමට සර්පයන් ආකර්ෂණය වෙන්න ගන්නවා. ඉතින් විනාඩි 5 ඉවර වෙන්න ළඟයි කියලා ගණන් කරන්න ගත්තාම ලියු ළඟ ඉන්න ෆන්වෙන්ව මේ රවුමෙන් එළියට තල්ලු කරනවා. ඉතින් තරඟේ වෙලාව ඉවර නිසා ලියු තරගෙන් ඉවත් වෙනවා. මේ වෙලාවේ ලියු ළඟට සර්පයන් එනවා වගේම ගේම් එක පටන් ගද්දි ඔහුට දීපු ඔරලෝසුවෙන් යමක් ඔහුගේ ශරීරයට එන්නත් වෙලා ඔහු වේදනාවෙන් කෑ ගහන්න ගද්දි මෙතන ඉන්න පිරිස ඒක ගලවන්න හදනවා. ඒ වෙලාවේ ඔහුගේ අතෙන් ගලන ලේ කොළ පාට බවට හැරිලා දැකලා ඒක විසක්ද කියලා මේ අය ප්‍රශ්න කරන්න ගන්නවා. ලියන් හයි ඔවුන්ගේ පැත්තට එන විශාල සර්පෙක් පෙන්නුවාම හැමෝම මෙතනින් බය වෙලා දුවන්න ගන්නවා. රෙන්ජි ඔවුන්ගේ බෑග් ටික මෙතනින් අරගන්න ගම මෙතනින් දුවන්න ගන්නවා වගේම ලියුව මේ සර්පයා කිලලා දානවා. රෙන්ජි වතුර පාරක් ළඟ ඉන්න නජියා හොයාගෙන එන ගම ඔයාට මෙතන හොඳට හුරු පුරුදුයි වගේ පේනවා කිව්වහම මම පොඩි කාලේ මෙහෙට ඇවිත් තියෙනවා කියලා ඇයි කියනවා. ඒ සර්පයෝ ගැනත් ගොඩක් දේවල් දන්නවා නේද කියලා ඇහුවාම මම සතුන්ට ගොඩක් කැමතියි කියලා ඇයි කියනවා. ඇය මෙහෙට ආවේ සල්ලි වෙනුවෙන් නෙමෙයි කියලා ඔහු මේ වෙලාවේ දැනගන්නවා. TNTN කියන්නේ මේ ගේම්
එකට එන්න කලින් ලයිව් ස්ට්‍රීම් එකක් කරගෙන හිටිය කෙනෙක්. ඇයට ගොඩක් පිරිසක් ඩොනේෂන් ලබා දෙනා වගේම ඇය තරමක් ජනප්‍රිය කෙනෙක්. මේ වෙලාවේ ඇය හීනයක් දැකලා කෑ ගහමින් අවදි වෙනවා පෙන්නනවා. ඒ වගේම ගිනිමැලේ වටේ වට වෙලා ඉන්න කට්ටිය ඔවුන්ගේ ඔරලෝසුව ගලවන්න උත්සාහ කරනවත් පෙන්නනවා. මේ වෙලාවේ ශබ්දයක් ඇහෙන නිසා කට්ටියම කලබල වෙලා බලද්දි ඒ ෆන්ට්වෙන් කියලා දකිනවා. ඔහු කෑම වගේක් අරන් ආවා කියලා කට්ටියටම කන්න කතා කළාම කෙනෙක් මැරිලා ඉද්දි ඔහු උද්‍යෝගයෙන් ඉන්නවා කියලා ශං චෝදනා කරනවා. මේ වෙලේ මේ පිරිස ෆන්වෙන් එක්ක රණ්ඩු කරන්න ගන්නවා වගේම රෙන්ජි ඔහුගේ පුතා ගැන පිස්සුවෙන් කියවන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලේ ඔහුට කෙනෙක් සිහි නැති වෙන්න පහර දෙනා වගේම ඔහු හීනෙන් පුතාව දකිනවා. මේ පිරිස ඔහුට ආයිත් සිහිය ගත්තාම ඔහු හතුවගයක් කාලා සිහිය විකල් වෙලා හිටියේ කියනවා. ෆන්වෙන් මේ වෙලාවේ ඔහු ගෙනාපු බිත්තරයක් අරගෙන ඔම්ලට් එකක් දාන්න හදද්දි නජියා ඔහුව නවතන ගමන් මේ බිත්තරේ කොහෙන් අරන් ආපු එකක්ද දන්නවද අහනවා. මං කන්දේ තිබිලා හොයාගත්තේ කියලා ෆන්වෙන් කිව්වහම මේ බිත්තර කටුව ගොඩක් ඝනකම නැහැ. ඒ නිසා සර්පයෙක්ගේ බිත්තරයක් වෙන්න පුළුවන් කිව්වහම සමහර විට අර ලොකු සර්පයාගේ බිත්තරයක් වෙන්න පුළුවන් කියලා ඇයි කියනවා. එහෙනම් හොඳයිනේ. ලොකු සර්පයාට ඕනේ කොහොමත් අපිව කන්න කියලා ඇගෙන් මේ බිත්තරය උදුරගෙන මෙතන තියෙන ගිනිගොඩ ගාව තියෙන ගලකට මේ බිත්තරය කඩලා දැම්මහම ඒ බිත්තරය ඇතුලෙන් පොඩි සර්ප පැටියෙක් බිම වැටෙනවා. ඉතින් මේ පිරිස බය වෙලා එහාට ගියාම ෆන්වෙන් මේ පොඩි සර්ප පැටියව පාගලා පොඩි කරලා දාන්නේ නජියා ඔහුව නවත්තන්න හැදුවත් ඒකවත් ගණන් ගන්නේ නැතුව. රෙන්ජි මැරුණ සර්ප පැටියව මෙතන තියෙන කෝට්ටකට ගන්න ගමන් පරීක්ෂා කළා. එදා ලියුගේ ඇඟෙන් පිට වුණේ මේ වගේ කොළපාට ද්‍රව්‍යයක්. මේ ද්‍රව්‍ය පිට වුණාම තමයි ලොකු සර්පයා එතනට ආවේ කියලා මතක් වෙලා. ඔයාලට මැරෙන්න ඕනේ නැත්නම් අපි මෙතනින් දැම්ම යමු කියනවා. ෆන්වෙයි රෙන්ජි කියන දේ අහන්න ඕනේ ඇයි කියලා ඇහුවාම ලියු අතේ තිබ්බ කොළපාට ද්‍රව්‍යයක් මේ වගේ. ඒකට තමයි ලොකු සර්පයා ආකර්ෂණය උනේ කියලා කට්ටියක් තරම් මෙතනින් යනවා. මේ සර්පයා ඕන් කලින් හිටිය තැන හොයාගෙන එනවා වගේම මේ පිරිස ආරක්ෂා වෙන්න මේ කැලේ ඇතුලේ තියෙන වෙයා හවුස් එකට යනවා. මේ ලොකු සර්පයා කොහොම හරි ඕන්න හොයාගෙන මේ වෙයා හවුස් එක තියෙන තැනට එනවා වගේම රෙන්ජි ෆන්වේගේ සපත්තුව ගලවන්න කියලා ඔහුට කියනවා. ඔහු ඒක ගලවන්නේ නැති වුනහම රෙන්ජි මේ සපත්තුව ගලවලා අරගෙන මෙතනින් එළියට දානවා. ටික වෙලාවකින් මේ සර්පයා ගියා කියලා මේ කට්ටියට තේරුණාම මෙයාලා ඉන්න වෙයා හවුස් එක ඇතුළ පරීක්ෂා කරන්න ගන්නවා. මෙතන විදුලිය තියෙනවා කියලා දැක්කහම රෙන්ජි මෙතන පරීක්ෂා කරලා බලලා ෆියුස් එක දානවා. මේ වෙලාවේ ෆන්වෙන් ඔහුගේ සපත්තුව ගැලෙව්වේ ඇයි කියලා රෙන්ජිට කෑ ගැහුවාම ඔබ බිත්තරය පාගපු වෙලේ සපත්තුවේ ගෑවුණා. ඒ ඉවදිගේ ලොකු සර්පයා මෙතනට ආවේ කියනවා. පිරිස මෙතන පරීක්ෂා කරන්න ගත්තාම ෆන්වෙන් මෙතන තියෙන බකට් එකක් අවුස්සලා සෙරෙප්පුවක් හොයාගෙන සතුටු වෙන ගමන් ඒක දාගන්නවා. රෙන්ජි මේ වෙලාවේ මෙතන තියෙන ටූල් බොක්ස් එකක් හොයාගෙන ඔරලෝසුව ගලවන්න උත්සාහ කරද්දි ශං මෙතනට ඇවිත් මේ ඔරලෝසුව ගලවන්න පුළුවන් දහනවා. රෙන්ජි උත්සාහ කරන්නම්. ඒත් සහතික වෙන්න බෑ කිව්වහම ශං ඔහුට උත්සාහ කළා බලන්න කියලා මෙතනින් යනවා. TNTෙන් ඇගේ බෑග් එක සුයි ළඟින් තියන ගමන් ඇය කට්ටියව පරීක්ෂා කරලා එන්නම් කියලා මෙතනින් යනවා. මේ වෙලාවේ සුයි TNTන්ගේ බෑග් එක ඇරලා ෆෝන් එක ගන්න ගමන් ඒක පරීක්ෂා කරන්න ගන්නවා. රෙන්ජි ඔහුගේ ෆෝන් එක දිහා බලාගෙන ලෙඩ වෙලා ඉන්න ඔහුගේ පුතා හොස්පිටල් එකේ ඉද්දි ගත්ත වීඩියෝ එකක් දිහා බලාගෙන ඉන්නේ. පහුවෙනිදා උදේ මේ කට්ටිය එළියට යන්න හදද්දි මේ වෙයා හවුස් එක ඔටෝම ලොක් වෙනවා. මේ පිරිස කලබල වෙනවා වගේම ඔවුන්ට ගේම් එකකට උපදෙස් ලබා දෙන ටෝයි කෙනෙක් මෙතන ඉන්නවත් පෙන්නනවා. ඉතින් මේ ඔවුන්ගේ දෙවනි ගේම් එක කියන ගමන් මේ වෙයා හවුස් එක ඇතුලේ ඉලක්කම් 6ක් තැන් වල හංගලා තියෙනවා. ඒවා හොයාගෙන දොරේ පාස්වර්ඩ් එක ඒකෙන් අනුමාන කරලා මෙතනින් එළියට යන්න පුළුවන්. ඒ වගේම අවස්ථා 3යි පාස්වර්ඩ් එක ගහන්න හම්බෙන්නේ. මේකට දෙන කාලය විනාඩි 30යි කියලාත් කියනවා. ඉලක්කම් 6ක පාස්වර්ඩ් එකක් කියන්නේ පාස්වර්ඩ් 10 ගාණක් තියෙනවා කියලා ලියන් 6 කියනවා. ඉතින් මෙයාලා මේ හැමෝම ඉලක්කම් ටික හොයාගත්තත් පාස්වර්ඩ් එක හොයන්නේ කොහොමද කියලා හිතමින් හැමතැනම මේ ඉලක්කම් ටික හොයන්න ගන්නවා. ඉතින් මෙයාලා හැමෝම මේ වෙයා හවුස් එක ඇතුළ පරීක්ෂා කරලා ඉලක්කම් ටිකක් හොයා ගන්නවා. ඉතින් මේ වෙනකොට මේ වෙයා හවුස් එක ඇතුළේ යම් දුමක් ස්ප්‍රේ වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙයාලා හොයාගත්ත ඉලක්කම් ටිකේ තියෙන්නේ ඉලක්කම් 5යි කියලා දැනගත්තාම අනිත් ඉලක්කම කොහෙද තියෙන්නේ කියලා මෙයාලා කල්පනා කරන්න ගන්නවා. ඉතින් මෙතන ඉන්න ටෝයිගෙන් ආයිත් ඇනවුස්මන්ට් එකක් ඇහෙන්න ගන්නවා. අවසාන ඉලක්කම තියෙන්නේ මෙතන ඉන්න පිරිස කෙනෙක් ආව කියලා ඒක කිව්වහම මේ පිරිස එකිනෙකාගෙන් ප්‍රශ්න කරමින් කාගාවද නම්බර් එක තියෙන්නේ කියලා අහනවා. ඒ වගේම මේ වෙයා හවුස් එක ඇතුලේ දුම තවත් පැතිරෙන්න ගන්නවා වගේම මෙයාලට අපහසුතාවයක් දැනෙන්න ගන්නවා. ඉතින් ඔවුන්ගේ ඇඳුම තෙමා ගනිමින් ඒකට නහය තියාගෙන කාගාවද අන්තිම ඉලක්කම තියෙන්නේ කියලා කෑ ගහමින් ඔවුන්ගේ ඇඳුම් ගලවන්න කියනවා. ඉතින් මේ අන්තිම ඉලක්කම
ඉලක්කම තියෙන කෙනාගේ ඔරලෝසුවට පණිවිඩයක් ඇවිත් ඔබේ අනන්‍යතාවය සඟවන්න. එතකොට ඔබට සම්පූර්ණ ත්‍යාගයම හම්බෙනවා. බැරි වෙලා හරි ඔබේ අනන්‍යතාවය එළියුණොත් තරගෙන් ඉවත් වෙන්න වෙනවා කියලා ඒකේ සඳහන් වෙලා තියෙනවා. මේ වෙලාවේ අපිට කලින් සිදුවීමක් පෙන්නනවා. TNTN ගාවට එන ලියන් හයි ඇය ලයිව් එක කරන නම කියමින් ඒ ඔයා නේද කියලා ඇහුවාම ඔහු ඇගේ ලයිව් බලනවා දහනවා. සුයිට මේක ඇහිලා ඒ නම අහලා පුරුදුයි කියලා ඇයටම කියා ගන්නවා. ආයිත් වෙයා හවුස් එක ඇතුලේ ෆන්වෙයි කාගාවද අවසාන ඉලක්කම තියෙන්නේ කියලා කලබල කරද්දි අපේ වෙලාව ඉවර වෙමින් යන්නේ. ඒ නිසා ඉලක්කම තියෙන කෙනා ඉදිරිපත් වෙන්න කියනවා. TNTN ඇගේ ඇඳුම් ගලවන්න බැහැ කියද්දි ෆන්වෙයි ඇයට ඒකට බල කරද්දි සුයිට ඇය දිහා බලන් ඉද්දි අතීත සිදුවීමක් මතක් වෙනවා. ඇයට තිබිලා තියෙන්නේ පොඩි කෑම කඩයක්. ඇගේ පුතා හැම වෙලේම සල්ලි ඉල්ලලා ඇයට කරදර කරලා තියෙනවා. ඒ වගේම පුතා ණයට මුදල් ලබා ගත්ත පිරිස කඩේට ඇවිත් සුයිගෙන් මුදල් ඉල්ලලා කරදර කරලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ සුයි මේ පිරිසට කෑ ගහන එක නවත්තන්න කියන ගම අවසාන ඉලක්කම තියෙන්නේ ඇය ගාව කියනවා. ඔරලෝසුවේ බටන් එක ප්‍රෙස් කරාම ඒක පෙන්නනවා කියලා ඇයි කිව්වහම එහෙම කළොත් ඉදිකටු වලින් විෂ එන්නත් වෙන්න පුළුවන් කියලා TNTN කියනවා. ෆන්වෙයි ඔවුන්ට මැරෙන්න වෙනවා කියමින් මේ බටන් එක ප්‍රෙස් කරන්න ගියාම ෂන් ඔහුව පැත්තකට ඇතලා දාන ගම රෙන්ජි ඒක හරියට කරන්න දන්නවා කිව්වහම රෙන්ජි ඒක උත්සාහ කරන්න ඉල්ලනවා. ඉතින් කට්ටිය ඔහුව විශ්වාස කරන්න පුළුවන් කිව්වහම සුයි ඒකට ඉඩ දුන්නහම ඔහු මේ ඔරලෝසුව නිෂ්ක්‍රීය කරන ගම අවසාන ඉලක්කම හොයාගන්නවා. පාස්වර්ඩ් ගොඩක් තියෙනවා. මොකක්ද අපි ගහන එක කියලා ෂන් ඇහුවාම අපි මේ දූපතට ආපු දවස ගහන්න කියලා නචියා කියනවා. ඉතින් පාස්වර්ඩ් එක ගැහුවත් ඒක වැරදි. තව අවස්ථා දෙකයි තියෙන්නේ කියනවා. දූපතට ආපු දවස අනිත් පැත්තට ගහන්න කියලා කිව්වා. ඒකත් හරියන්නේ නැහැ. ලියන් හයි මේ වෙලාවේ මෙතනට ගිහින් පාස්වර්ඩ් එකක් ගහන්න ගද්දි අනිත් අය නවත්තන්න හැදුවත් ඔහු ඒක කොහොම හරි ගැහුවාම මේ දොර විවෘත වෙනවා. ඉතින් කට්ටියම මෙතනින් එළියට යනවා වගේම ෆන්වෙයිට මේ දුමේ බලපෑම නිසා ඔහුගෙන හයෙන් ලේ එන්න පටන් අරන් තියෙන්නේ. ලියන් හයි ඔහුව මෙතනින් අරන් යන්න හදද්දි මෙතනට අර ලොකු සර්පයා එනවා. ලියන් හයිට මෙතනින් යන්න කියලා ඔහුව පැත්තකට විසිකන්න ගම සර්පයාගේ අවධානය ඔහු වෙතට ගත්තාම සර්පයා ඔහුට පහර දෙනවා වගේම ෆන්වෙයි පැත්තකට විසිකලාම මේ සර්පයා ඔහුව කාලා දානවා. ලියන් හයි පිරිස ඉන්න තැනට ඇවිත් ඔහුට ෆන්වෙයිව බේරගන්න බැරි වුණා කිව්වහම ෂන් ඔහුව සනසන ගමන් ඒක ඔහුගේ වැරදක් නෙමෙයි කියනවා. මේ සර්පයා අපේ පස්සෙන් මේ විදිහට පන්නන්නේ ඇයි කියලා TNTN ඇහුවාම සමහර විට ඔහු පලියක් ගන්නවා වෙන්න පුළුවන් කියලා නචියා කියනවා. එය මොකක්ද ඒකෙන් අදහස් කළේ කියලා රෙන්ජි ඇහුවාම අවුරුදු 10කට කලින් මේ දූපතේ ගෙවල් තිබුණා. ඒත් කවුරු හරි කෙනෙක් අනවසරෙන් අපද්‍රව්‍ය වගේක් මේ දූපතට ගෙනල්ලා දාලා තියෙනවා. ඒ නිසා මෙහි හිටපු හැමෝම ලෙඩ වෙලා තියෙනවා. ඊට පස්සේ මේ දූපත අතහැරලා දැම්මා කියලා නචියා කියනවා. ඔයා කොහොමද මේ දේවල් ගැන දන්නේ කියලා රෙන්ජි ඇහුවාම අපි හිටපු වෙයා හවුස් එකේ ඩොකියුමන්ට් වගේක් තිබ්බා. අහම්බෙන් වගේ ඒක හොයාගත්ත නිසා දැනගත්තා කියලා ඇය කියනවා. මේක වෙන්නේ පරිගන්න උනත් මේ හැම දෙයක්ම පිටිපස්සේ මේ තරඟය සංවිධානය කරපු අය ඉන්නවා. අපිව මරන්නයි ඕනි කියලා රෙන්ජි කියනවා. අපි මේ දෙයට එකට මුහුණ දීලා විසඳුමක් හොයාගමු කියන රෙන්ජි අනිත් කට්ටියගෙත් ඔරලෝසුව ගලවන්නම් කියද්දි සුයි ඔවුන්ව නවත්තන ගමන් ඇගේ අත පෙන්නනවා. මේ වෙනකොටත් ඇගේ අතිනොත් කොළපාට ද්‍රව්‍ය පිට වෙන්න පටන් අරන් තියෙන්නේ. මේ ඔරලෝසු ගලවන්න පුළුවන් ඒවා නෙමෙයි වගේ. කාට හරි ඕනි අපිව මේ දූපතේ හිර කරන්න කියලා ෂන් මේ වෙලාවේ කියනවා. ඉතින් ලොකු සර්පයා එනවා කියලා කට්ටියම මේ වෙලේ කෑ ගහන්න ගද්දි සුයි ඇයව දාලා මෙතනින් කට්ටියට යන්න කියනවා. TNTN රෙන්ජි එක්ක ඇයව අරන් යන්න හදද්දි ඔවුන්ට ඇයව දාලා යන්න කියනවා. TNTN මං ඔයාට ගොඩක් වෛර කළා. මොකද මගේ පුතා ඔයා වෙනුවෙන් ගොඩක් සල්ලි වියදම් කළා. ඒ වෙනුවෙන් ඔහු ණයට මුදල් පවා ලබා ගත්තා කියන ගම මගේ පුතාගෙන් ඔච්චර සල්ලි වියදම් කරන්නේ ඇයි ඇහුවාම ඔහුට රිලේෂන්ෂිප් එකක් තියෙනවා කිව්වා. රිලේෂන්ෂිප් එකට ඔය තරම් මුදල් වියදම් වෙන්නේ ඇයි කියලා ඇය අහමි. පුතාට වගේම ඒ ගෑනු ළමයාටත් බැනපු එක මේ වෙලාවේ මතක් කරනවා. ඔයත් එක්ක හිටපු මේ දවස් ටිකේ ඔයා හොඳ ගැහණු ළමයෙක් කියලා තේරුණා කියලා සුයි කිව්වහම ඇගේ පුතත් එක්ක තිබ්බ සම්බන්ධතාවය බොරු එකක් නෙමෙයි. මමත් ඔහුට ඇත්තටම ආදරය කළා කියලා TNTN කියන ගම මම ඔයාට හැමදේම පැහැදිලි කරන්නම්. මෙතනින් යමු කිව්වත් සුයි මේ කට්ටියව මෙතනින් යවනවා. මේ වෙලාවේ මේ ලොකු සර්පයා මෙතනට එනවා වගේම සුයිගේ ජීවිතය නැති වෙනවා. ඉතින් මේ කට්ටිය දුවගෙන යද්දි රෙන්ජි නජියා නවත්තන ගම ඔයා ඇත්තටම කවුද කියලා අහනවා. ඔයා කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැහැ කිව්වහම ඔයා වෙයා හවුස් එක ඇතුලේ තියලා හොයාගත්ත කිව්ව ඩොකියුමන්ට් බොරුවක්. මාත් එතන හිටියා. එතන එහෙම දෙයක් තිබ්බේ නැහැ කියලා ඔහු කියනවා. ඒ වගේම ඔයාගේ හැසිරීම ගොඩක් සැකසහිතයි. ඔයා තමා මේ දූපතට මුලින්ම පය තිබ්බේ. ඒ වගේම ඔරලෝසුව අරන් ඔයයි මුලින්ම අතේ බැඳ
ගත්තේ. පළවෙනි ගේම් එක පටන් ගත්තාම රවුම ඇතුළට මුලින්ම ඇතුළුනෙත් ඔයයි. ඔයා ඇත්තටම කවුද කියලා රෙන්ජි අහනවා. ඔයාට හොඳ පරිකල්පන හැකියාවක් තියෙනවා. ඇයි ඔයා පොලිස් ඔෆිසර් කෙනෙක් වුණේ නැත්තේ කියලා නජියා මෙතනින් යන්න හැදුවාම ඒව නවත්තන ගම වෙයාහවුස් එකේ පාස්වර්ඩ් එකේ තේරුම මොකක්ද කියලා ඇහුවාම ඒක ලියන් හයිගෙන් අහන්න කියනවා. මම දැනටමත් ඔහුගෙන් ඇහුවා. ඔහු ඒක නිකම් අනුමාන කළා විතරයි කිව්වා. ඒ දවස මොකක්ද කියලා ඔහු ඇගෙන් අහනවා. S2 කඳුළු පුරෝගෙන ඔයාගේ පුතා අසනීපෙන් නේද? ඒ වගේම දැන් ටිකක් හොඳයි නේද? ඔයා ගාව තියෙන වටින කියන දේවල් හැම දෙයක්ම ඔහුගේ ප්‍රතිකාර සඳහා විකුණලා වගේම ඔයා ලොකු ණය මුදලකුත් අරන් නේද තියෙන්නේ? ඒ නිසා මෙහෙට ආවේ පුතාව බේරගන්න නේද කියලා නජියා ඇහුවාම ඇය මේ දේවල් දන්නේ කොහොමද? ඇත්තටම ඔයා කවුද කියලා ඔහු අහනවා. ඔයාගේ පුතාගේ සැත්කමට ලොකු මුදලක් යනවා නේද? ඒ නිසා මේ ගේම් එක අවසන් කරන්න. ඔයාගේ පුතාට ජීවත් වෙන්න අවස්ථාවක් තියෙන්න පුළුවන් කියලා නජියා කිව්වහම මේ හැම දෙයක්ම පිටිපස්සෙන් ඉන්න මහමුලකරු ඔයා නේද කියලා රෙන්ජි අහනවා. ඔයා මේ වගේ දේවල් කරන්නේ ඇයි? සුයි සහ ෆන්වෙයි කියන්නේ නිර්දෝෂී මිනිස්සු කියමින් ඇයව අල්ලගත්තාම ඔහුව පැත්තකට තල්ලු කරන ගමන් ඔවුන් නිර්දෝෂීද කියලා ඇයටම කියාගන්න ගමන් ඉක්මනට මේ ගේම් එකේ තියෙන ලෙවල් ටික ඉවර කරන්න. ඔයාගේ පුතාට තියෙන කාලය ඉවර වෙමින් යන්නේ කියලා නජියා මෙතනින් යනවා. ෆන්වෙයි හොයාගත්ත ලොකු සර්පයාගේ බිත්තර හොයාගෙන යන ෂං සහ ලියන් හයිව පෙන්නනවා. මේ දෙන්න මේ බිත්තර ගන්න යන්නේ ඒක ලොකු ගානකට විකුණන්න පුළුවන් කියලා දැනගෙන ඔවුන්ට මේක හොයාගන්න බැරි වුණාම අපි ආපහු යමු. සර්පයාගේ බිත්තර මෙතන තියනවා කියන්නේ සර්පයාත් මෙතන ඇති කියලා ලියන් හයි කිව්වහම ෂං කේන්ති ගන්න ගමන් සර්පයා ඉන්නවා කියන්නේ බිත්තරයක් තියනවා කියන එක කියලා කෑ ගහන ගමන් ආයිත් හොයන්න යමු කියනවා. කොහොම හරි මේ දෙන්න ෆන්වෙයි කියපු ගුහාව හොයාගෙන ඒක ඇතුළට යනවා. මේ ගුහාව ඇතුළේ ලොකු සර්පයා ඉන්නවා මේ දෙන්න දකිනවා වගේම මේ දෙන්න ගුහාව ඇතුළේ තියෙන බිත්තරත් දකිනවා. රෙන්ජි මේ වෙලාවේ ඔහුගේ පුතාව හීනෙන් දැකලා ඇහැරෙනවා. ඔහු හොඳින් නේද කියලා ටියන් අහනවා. ලියන් හයි සහ ෂං කොහෙද කියලා මේ වෙලාවේ රෙන්ජි අහනවා. ඉතින් මේ වෙලාවේ ඔරලෝසුවෙන් ඔවුන්ට නිවේදනයක් ඇහෙන්න ගන්නවා. මේකේ සඳහන් වෙලා තියෙන ස්ථානයට පැය එකහමාරක් ඇතුළත යන්න කියනවා. අපි අර දෙන්න එනිකල් ඉන්නවද කියලා ටියන් ඇහුවාම රෙන්ජි නජියා දිහා බලනවා. මේ වෙලාවේ ගුහාව ඇතුළේ වෙච්ච සිදුවීම පෙන්වන්න ගන්නවා. ෂං ලොකු සර්පයා ගාවට ගිහින් ඔහුගේ ශරීරයේ තියෙන ද්‍රාවණයක් ගන්නවා වගේම ලියන් හයි පිටරය තියෙන තැනට ගිහිල්ලා එකක් බෑග් එකේ දාගෙන අනිත් එක අතින් අරගෙන ෂංට මෙතනින් යමු කියනවා. මේ වෙලාවේ ෂංගේ සාක්කුවෙන් යමක් වැටෙනවා වගේම ඒ සද්දේ ඇහිලා සර්පයා ඔවුන්ගේ පස්සෙන් එලවන්න ගන්නවා. ෂං මේ වෙලේ උඩකට නැගලා ලියන් හයිව උඩට ඇදලා ගන්න හැදුවා. සර්පයා එනවා දැකලා ලියන් හයිව අතෑරලා මෙතනින් පැනලා දුවනවා. ඉතින් ගුහාව ඇතුලෙන් බිත්තරේකුත් අතේ තියාගෙන එන ෂං ඒ බිත්තරේ එක පැත්තකට විසික් කරමින් අනිත් පැත්තට ඔහු දුවන්න ගන්නවා. ෂං කොහොම හරි දුවගෙන අනිත් පිරිස ඉන්න තැනට යනවා වගේම ලියන් හයි කොහෙද කියලා ඇහුවාම ඔහු බොරුවට අනන ගමන් ලියන් හයි මට කිව්වා ලොකු සර්පයාගේ බිත්තර හොරකම් කරන්න ඕනේ කියලා. මොකද ඒක විකුණුවොත් ගොඩක් සල්ලි ලබා ගන්න පුළුවන් වෙන නිසා. මාත් ඔහුත් එක්ක ගියත් අපිව සර්පයාට අහු වුණා. ඔහුට බේරෙන්න අවස්ථාවක් ලැබුණේ නෑ කියනවා. නජියා මේ වෙලේ ඔයා නේද මේ දේවල් ආරම්භ කළේ කියලා ෂංගෙන් ඇහුවාම ලියන් හයි තමා ඔහුත් එක්ක එන්න කියලා මට කිව්වේ කියනවා. ටියන් මේ වෙලාවේ ෂංගෙන් ඔහුටත් ලොකේෂන් එක හම්බුණාද ඇහුවාම ඔහු ඒක දිහා බලන ගමන් මේක දැම්මම ආපු තැන කියනවා. එහෙනම් අපි යමු කියලා නජියා ඉස්සර වෙන ගමන් මෙයාලා මේ ලොකේෂන් එකට යනවා. මේ වෙලේ ඔවුන්ට එනවුස්මන්ට් එකක් ඇහෙන්න ගන්නවා වගේම සර්පයාගේ බිත්තරේ මේ සඳහන් වෙලා තියෙන ස්ථානයට අරන් යන එක තමයි ඊළඟ ගේම් එක වෙන්නේ. විනාඩි 10ක් ඇතුළත ඒක සාර්ථකව ඒ ස්ථානයට අරන් ගියොත් ගේම් එකේ මේ ලෙවල් එක පාස් වෙනවා. වෙලාව පහුනොත් හරි බිත්තරේ කැඩුනොත් හරි මේ ලෙවල් එක ෆේල් වෙනවා කියලාත් කියනවා. මේ ගුහාව ඇතුලේ ඉන්නේ ලොකු සර්පයා නේද? අපි බිත්තරේ ගන්න ඒක ඇතුළට ගියොත් මරාගෙන මැරනවා වගේ වැඩක් නේද කියලා ටියන් අහනවා. ෂංගෙන් බිත්තරේ තියෙන්නේ කොහෙද කියලා දන්නවද ඇහුවාම ඔහු ඇතුලේ කිව්වහම කට්ටියම මේක ඇතුළට යන්න ගද්දි ඔවුන්ට සද්දයක් ඇහෙන නිසා නවතිනවා. ඉතින් මේ ගුහාව ඇතුලෙන් එළියට එන්නේ වෙන කවුරුත් නෙමෙයි තුවාල වෙලා ඉන්න ලියන් හයි. ඒ වගේම ඔහු ළඟ බිත්තරේකුත් තියෙනවා. ෂං ඔහුව දාලා ගියාට පස්සේ ඔහු ගුහාව ඇතුලේ තියෙන තැනට බඩගාගෙන ගිහින් තමයි ජීවිතේ බේරගෙන තියෙන්නේ කියලා පෙන්නනවා. ඔහු හොඳින් ඉන්නවා දකින්න ලැබිච්ච එක සතුටක් කියලා ටියන් කිව්වහම ෂං සතුට පළ කරන ගම ඔහුව බදා ගන්න යද්දි ලියන් හයි ඔහුව පැත්තකට තල්ලු කරනවා. මොකද වෙලා තියෙන්නේ කියලා ඇහුවාම මෙතනට සර්පයා එනවා දැකලා කට්ටියම දුවන්න ගන්නවා. ඉතින් මේ කට්ටියගේ පස්සෙන් සර්පයා එලවද්දි ඔවුන් ජීවිතය බේරගෙන ලොකේෂන් එකට යන්නයි උත්සාහ කරන්නේ. රෙන්ජි ඔහු සර්පයාගේ අවධානය වෙන පැත්තකට යවන්නම්. අනිත් අයට කොහොම හරි ලොකේෂන් එකට ගිහින් ගේම් එක අවසන් කරන්න කියනවා. ඉතින් අනිත් පිරිස කොහොම හරි ලොකේෂන් එකට ගිහින් මේ ගේම් එක අවසන් කරනවා. ඉතින් ඔවුන් අරගෙන ආපු බිත්තරේ මෙතන තියෙන තැනකින් තියලා තෑගි
මුදල ලබා ගන්න කියලා කිව්වහම ඔවුන් බිත්තරය තිබ්බත් කිසි දෙයක් වෙන්නේ නැහැ. මෙතන iPad එකක් තියනවද කියලා TNTN ඒ මොකක්ද කියලා අහුවාම නජියා ඒක ඔන් කරලා බලන්න කියනවා. රෙන්ජිත් කොහොම හරි සර්පයාගෙන් බේරිලා මේ පිරිස ඉන්න තැනට ඇවිත් තෑගි මුදල ලැබුණද අහනවා. කවුරුත් උත්තර දෙන්නේ නෑ වගේම කට්ටියම ආයි ටැබ් එක දිහා බලන්න ගන්නවා. මේකේ සඳහන් වෙලා තියෙන්නේ ලියන් හයි අතින් වෙච්ච රියානතුරක්. ඉතින් ඔහුට රියානතුර උනාට පස්සේ ඒ පුද්ගලයාව පරීක්ෂා කළා මෙතනින් පලා ගිහින් තියෙනවා. නජියා තමයි මේ සේරම දේවල් කරලා තියෙන්නේ කියලා තේරුම් ගත්තාම මෙතන ඉන්න හැමදෙනාම මගේ සහෝදරයාගේ මරණයට සම්බන්ධයි කියලා ඇයි කියනවා. ලියන් හයි නජියාගේ සහෝදරයව අනතුරකට ලක් කළා පලා ගිහිල්ලා තියෙනවා. ඊළඟට මෙතනට ඇවිල්ලා තියෙන්නේ ලියු. ඔහු ඇගේ සහෝදරයා ළඟ තිබ්බ වටින දේවල් හොරකම් කරගෙන ගිහින් තියෙනවා. සුයිත් මේ වෙලේ මෙතනින් ගියාට නැවතිලා බලලා ඒක ගණන් ගන්නේ නැතුව ගිහින් තියෙනවා. ෆන්වින් කියන්නේ ඇම්බියුලන්ස් එක රියදුරේ. ඔහු රණ්ඩුවක් වෙමින් හිටිය නිසා ඇගේ සහෝදරයා හිටපු තැනට යන්න පරක්කු වෙලා තියෙනවා. කොහොම හරි ඇගේ සහෝදරයව හොස්පිටල් එකට ගෙනාවට පස්සේ දොස්තරලා ඔහු ගැන බලන්න හදද්දි රෙන්ජි එතන හිටපු දොස්තරලා ටික ඔහුගේ පුතාට අමාරුයි කියලා බලෙන් වගේ එක්කන් ගිහින් තියෙනවා. ඉතින් ඔයාලා හැමදෙනාම ඔහුගේ මරණයට සම්බන්ධයි කියලා ඇය මේ වෙලාවේ කියනවා. TNTN මේ වෙලාවේ මේකට මගේ සම්බන්ධයක් නැහෙනි කියලා කිව්වහම ඇගේ ලයිව් එකේ ඉන්න පිරිස මේ ඇක්සිඩන්ට් එක ගැන කිව්වහම ඩ්‍රයිවර් බීමත්ව රියපදවපු නිසා තමයි එහෙම දෙයක් වෙන්නේ නැත්තේ කියලා ඇය ලයිව් එකේ කියලා බොරු කටකතා පතුරවලා තියෙනවා. ෂන් මොකක්ද කරපු වැරද්ද කියලා ඇහුවාම ඒ රියානතුර වෙච්ච තැන මේ විදිහට පත්තුනේ ඔයා නිසා කියලා නජියා කියනවා. අවුරුදු 10කට කලින් සිදුවීමක් අපිට මේ වෙලාවේ පෙන්නනවා. නජියා ඉඳලා තියෙන්නේ මේ දූපතේ. මගේ දෙමව්පියෝ පරිසර දූෂණය නිසා මිය ගියා. මගේ සුළු පියා විසින් මාව හදාගත්තට පස්සේ තමයි මම දැනගත්තේ ජෛව ඖෂධ සමාගමක් වෙන ALE කියන සමාගම අනවසරෙන් ඔවුන්ගේ ඉතුරු වුණ ඒවා මෙහෙට දාලා තියෙනවා කියලා. ඉතින් මේ තියෙන මීදුම නිසා ඔවුන්ගේ ඒ ක්‍රියාව හංගන්න පුළුවන් වුණා. ඒ වගේම ALE සමාගමේ ප්‍රධානියා තමයි ෂන් කියන්නේ කියලත් නජියා කියනවා. ඒ වගේම මගේ සහෝදරයා මේ දේවල් ගැන ඇත්ත හොයාගෙන එලි කරන්න ගියාම තමයි ඔහුව ඇක්සිඩන්ට් උනේ කියලා නජියා කිව්වහම ඔයා කියන්නේ මේක ඇක්සිඩන්ට් එකක් නෙමෙයි කියලාද? මිනිමරුමක් කියලාද කියලා TNTN අහනවා. ලියන් හයි මේ වෙලාවේ කියනවා මම සූදුවට ගිහින් මුදල් ණය වෙලා තිබ්බේ. ඒ නිසයි මේ වැඩේ බාරගත්තේ කියලා. මට ඔහුව මරන්න ඕන කමක් තිබ්බේ නෑ කියලත් ඔහු කියනවා. මෙතන ඉන්න කවුරුත් අහිංසක නෑ. ඒ වගේම ඔයා දන්නවද? ඔයාගේ සහෝදරයාගේ ආටිකල් එක නිසා හොඳ සමාගමකට මිලියන ගාණක් පාඩු වුණා වගේම බංකොලොත් වුණා කියලා. ඒ වගේම එහෙම දෙයක් කළාට පස්සේ ඒකේ ප්‍රතිවිපාක තියෙනවා කියලා දැනන් හිටියේ නැද්ද කියලා ෂන් අහනවා. ඔයාගේ අරමුණ උනේ මිනිමරණිකද? ඒ වගේම ඔයා මේ දූපතට ආවේ ඇයි? මොකද මං ඔයාට මැසේජ් එකක් එවලා කිව්වා නේද? මේ දූපතේ ඉන්න ලොකු සර්පයාගේ බිත්තරයක් අරන් ආවොත් හොඳ මිලක් දෙනවා කියලා. ඒකට රැවටුණු නිසා නේද ආවේ කියලා අහුවාම ඔයාද ඒ මැසේජ් එක එව්වේ? ඒත් මම ඒ මැසේජ් එක තවත් කෙනෙකුට පෙන්නලා සහතික කරගත්තා. ඇත්තටම ඒ බිත්තරය ගොඩක් වටිනවා. ඒ වගේම මම බය කෙනෙක් හොයාගත්තත් කියලා ෂන් කියනවා. ඒ වගේම ඔයාගේ සහෝදරයාට මට පාඩමක් උගන්වන්න විතරයි ඕනුනේ. ඒත් මේ මෝඩයා ඒ කියන්නේ ලියන් හයි හැමදේම අවුල් කළා දාලා ඔහුව මරලා දැම්මා. මට ඒ ගැන කරන්න දෙයක් නෑ කියලා ෂන් කියනවා. මට ඔහුව මරන්න ඕනුනේ නෑ. මම හදිසි අනතුරු සේවයට කතා කළා කියලා ලියන් හයි කිව්වහම දැන් ඔය දේවල් ගැන කතා කළා කියලා ප්‍රයෝජනයක් තියනවද කියලා නජියා අහනවා. මේ වෙලාවේ රෙන්ජි මේ ගේම් එක සම්පූර්ණ කළා. අපිට මුදල් ලැබෙන්නේ නැද්ද ඇහුවාම ඔයාට ඔයාගේ පුතාව බේරගන්න ඕන නිසා මගේ සහෝදරයා ගැන බලන එක පරක්කු කළා. ඒ නිසා ඔයා හිතන්නේ ඔයාට මේ මුදල ලබා ගන්න පුළුවන්ද කියලා නජියා ඇහුවාම එතකොට මේ මුදල් ලබා දෙනවා කියන එක බොරුවක්ද? අපිට මේ දූපතෙන් එළියට යන්න බැරිද කියලා TNTN අහනවා. බෝට්ටුවක් එළිය තියෙනවා. ඒත් ඔයාට පේනවද කියලා ඕන් ඉන්න තැන වහලේ උඩ හයි කරලා තියෙන එක පෙන්නලා මේ දූපතේ හැමතැනම සර්පයින් ඉන්නවා. මේ බටන් එක ඔබපු ගමන් මේක ඇක්ටිවේට් වෙනවා. ඊට පස්සේ මෙතෙන්ට සර්පයන් ආකර්ෂණය වෙන්න ගන්නවා. කාටවත් මෙතනින් බේරිලා යන්න බැහැ කියලා නජියා කියන ගම ඔවුන්ව බය කරලා hina වෙන්න ගන්නවා. රෙන්ජි ඇයව සංසුන් කරන්න උත්සාහ කරද්දි ෂන් ඇගේ පිටිපස්සෙන් ගිහිල්ලා ඇයව අල්ලගත්තාම TNTN ලියන් හයි එක්ක ඇගේ මේ රිමෝට් එක උදුර ගන්න හදනවා. ෂන් නජියාගේ අතින් රිමෝට් එක ගත්තත් බෙල්ල අතාරින්නෙම නැතුව තද කරන් ඉන්නව දැකලා රෙන්ජි මේක නවත්තන ගම මේ දෙන්නව දෙපැත්තකට ගන්නවා. ෂන් මෙතනින් එළියට පැනලා ඔවුන් ඉන්න තැන දොර වහලා ඔවුන්ව හිර කරලා දාලා තරංගය අවසానයි කියලා මේ රිමෝට් එක ප්‍රෙස් කරනවා. ඉතින් මේ වෙලාවෙම මේ ගොඩනැගිල්ල ඇතුළට යම් ද්‍රව්‍යයක් ස්ප්‍රේ වෙන්න පටන් ගන්නවා. මේකේ ඉන්න පිරිස දොර අරින්න කියලා කෑ ගහන්න ගන්නවා වගේම ඔවුන්ගේ ඇඟ පුරාම මේ ද්‍රව්‍ය ස්ප්‍රේ වෙන නිසා ලොකු සර්පයක් ඔවුන්ගේ පැත්තට එන්න ගන්නවා. රෙන්ජි නජියාගෙන් මෙතනින් පිට වෙන්න තවත් මාර්ගයක් තියෙනවද කියලා ඇහුවත් ඇය උත්තර දෙන්නේ නැහැ. ලියන් හයි ඇගෙන් වැඳලා සමාව ඉල්ලන ගම
මෙතනින් යන්න තවත් ක්‍රමයක් තියෙනවද? ඔයාගේ සහෝදරයව මරලා දැම්මේ මම. මෙතන ඉන්න අනිත් අයට ඒකට කරන්න දෙයක් නැහැ. ඔවුන්ට යන්න දෙන්න කියනවා. රෙන්ජි මෙතන බෝම්බයක් තියෙනවා දැකලා ලියන් හයිට සිහියට එන්න කියන ගම මේ දොර කඩන්න උදව් කරන්න කියනවා. ඉතින් මේ තුන් දෙනා එකතු වෙලා කොහොම හරි මේ දොර කඩනවා. රෙන්ජි ආපහු ඇතුළට ඇවිත් නජියව එළියට ගන්න හැදුවා. ඇය එන්නේ නැති නිසා කාටවත් වෛර කරන්න එපා. අහම්බෙන් උන සිදුවීමක් නිසා ඔයාට ඕනේ හැමෝගෙම ජීවිත නැති වෙනවා දකින්නද? ඒක හැමෝටම සාධාරණ නෑ. ඒ වගේම ඔයා මැරුණත් ඔයාගේ සහෝදරයාට ආයි ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. ඔහු කොහේ හරි ඉඳන් ඔයා දිහා බලන් ඉන්නවනම් ඔහුට ඔයා මැරෙනවා දකින්න ඕනේ නැහැ කියමි. ඇගේ හිත හදලා ඇයවත් තරම් මෙතනින් එළියට යනවා. ෂන් කොහොම හරි අන්තිමයට දුවලා ඇවිත් මේ දූපතෙන් පිට වෙන්න තියෙනවා කිව්ව බෝට්ටුවට නගිනවා. ඉතින් ඔහු සින්දුවකුත් කියන ගම මේ බෝට්ටුවත් අරගෙන මෙතනින් යන්න යනවා. රෙන්ජි ආපහු ඔවුන් හිටිය තැනට ඇවිත් ඇතුලේ තිබ්බ බෝම්බය වගේම සර්පයාගේ බිත්තරයක් ගන්නවා. මේ වෙද්දිත් ඔවුන් පස්සෙන් සර්පයා එන්න පටන් අරගෙනයි තියෙන්නේ. ඉතින් මේ සර්පයා මොවුන් ඉස්සරහට ආවහම රෙන්ජි පිරිස අනිත් අයට දුවන්න කියන ගම සර්පයාට ඔහුගේ බිත්තරය පෙන්නනවා. ඉතින් සර්පයා ඔහුට පහරක් ගැහුවත් ඔහු බිත්තරය පෙන්නන ගම ආයිත් සර්පයාව අවුස්සනවා. ඉතින් ඔහුට බිත්තරය ගන්න එන්න කියලා බෝම්බය පුපුරන්න ලං වෙන වෙලාව ආව ගමන් සර්පයාගේ කට ඇතුළට මේ බෝම්බය විසිකන්නවත් එක්කම මේක පුපුරනවා. ඉතින් දුවමින් හිටපු අනිත් පිරිස පුපුරන සද්ද ඇහෙනවත් එක්කම නැවතිලා පිටිපස්ස බලලා රෙන්ජි ගැන හිතමින් දුක් වෙමින් අඬන්න අරන් අමාරුවෙන් හිත හදාගෙන මෙතනින් යන්න හදද්දිම කෙනෙක් කෑ ගහනවා. ඇහිලා ඒ පැත්ත බලද්දි ඔවුන් ඉන්න පැත්තට දුවගෙන එන රෙන්ජිව දකිනවා. ඉතින් මේ කට්ටියම ඔහු ඉන්න පැත්තට දුවගෙන යනවා වගේම ඔහුව දැකලා හැමෝම සතුටු වෙනවා. ඉතින් මේ හැම දෙයක් දිහාම කැමරාවකින් බලාගෙන හිටපු පුද්ගලයා නජියා ඔයා මාව පාවලා දුන්නා. ඒ නිසා මට බනින්න එපා. මම බෝට්ටුවේ බෝම්බයක් හයි කළා. ඒත් මම ඒ ගැන ඔයාට කිව්වේ නැහැ. මේක තමයි අන්තිම පරීක්ෂණය කියලා. මම ඒක සූදානම් කරලා තිබ්බේ. ගේම් එක ඉවර කරපු හැමෝටම ඔයාලට මේ දූපතෙන් යන්න හම්බෙන්නේ නැහැ කියමි. ෂංගිය බෝට්ටුව පුපුරලා දානවා. රෙන්ජි සහ අනිත් පිරිස පොලිසිය මගෙන් බේරගෙන තියනවා වගේම ඔවුන් හැමදෙනාම ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතවලට ගිහිල්ලා තියෙනවා. නජියා කරපු වැරදිවලට ඇයට නීතියෙන් දඬුවම් ලැබිලා තියනවා වගේම මේ මුළු ගේම් එක පිටිපස්සෙම හිටිය මහමොලකාරයා වෙන චියන් ජී අංව පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තට පස්සේ පාපෝච්චාරණය කරලා තියෙනවා. ඉතින් ඔහුට දඬුවම් ලබා දීලා තියෙනවා කියලා සඳහන් කරමි. මේ ලස්සන කතාව අවසන් වෙනවා. ඉතින් මේ කතාව ගැන මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් ලයික් එකක් දාගෙන යන්න.